හරි guys ඉතින් මේ වෙද්දි මම ළඟ තියෙනවා නිදානකට යන සිතියන් තුනක්. මේ පැත්තෙන් ඉන්නවා මගේ යාළුවෝ තුන් දෙනෙක්. අපි බලමු මෙයාලට මේ සිතියන් තුනෙන් එක ගානේ බෙදා දීලා නිදානේ කවුද ඉස්සරම හොයාගන්න කියලා. ඒ වගේම මොන වගේ දේවල් වලට යාට මුහුණ දෙන්න වේද කියලා බලමු. අපි නිදාන සිතියන් එක ගානේ බෙදා දෙමු දැන්. මේ පළවෙනි තරංකරුව අපේ, මේ දෙවෙනි තරංකරුව, ඒ වගේම මේ තුන්වෙනි තරංකරුව. අපි බලමු මෙයාට දැන් මේ නිදානේ හොයාගන්න පුළුවන් වේද? ඒ වගේම මේකේ මොන වගේ හොඩුවක් වසම්බේද ඉස්සරහට කොයි වගේ වෙයිද දන්නේ නැහැ. වීඩියෝ එක අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. හරි ඉතින් මට මේක තමයි හම්බෙච්ච මැප් එක. එන්න දිනවල කියලා මට තාම දන්නේ නැහැ. අපි බලමු ගිහිල්ලා ඉස්සරහට. දැන් අපි තාන්ට ඇවිල්ලා ඉන්නේ මේ තියෙන්නේ මැප් එක. මේ අපි යන පාර තමයි මේ මැප් එකේ තියෙන්නේ. හරි ගායිස් අපිට තමයි මේ මැප් එක හම්බෙලා තියෙන්නේ. අපිට මේ මැප් එක හම්බෙලා තියෙන්නේ බලමු. මොකක් වගේ එකක් ඇදලා තියෙනවා. බලමු. මෙතන මොනවා හරි තියෙනවා. ඉදානේට කියලා තියෙනවා. මම හිතන්නේ ප්‍රේලිකාවක් ගන්න තියෙන්නේ. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. ඒක හොරුවා වල ඒක හොයාගන්න තියෙන්නේ කියන්නේ අංගයෙන් තමයි. මේ මෙතන තියෙන වතුර කියන්නේ පොකුණ වගේ තියෙන මේ වල මෙතන මේ මයිල ගහ වලක් තියෙන්නේ මේ වල. මේ මෙතන ඔලු කට්ටක් වගේ තියෙන සෝන් කනත් වෙන්න ඕන. ඒ සෝන් කනත් අපි නෙවෙයි. ඒ ඔලු කට්ටක් වගේ තියෙන සෝන් කනත්. දැන් මේ පාරේ ලකුණු කරලා තියෙන තිබුණ එතන මොනවා හරි තියෙන මේ පාර අයිනේ තුන් පැත්තට තියෙන්නේ මැදින් තියෙන ඒ හොරුවක්. මේ හරිය කොහේ හරි තැනක ඒක තියෙන්න ඕන. මේ ගහක තියෙන මේ හොරුව සලකුණක් තියෙනවා. ගහලා හරි අපිට පළවෙනි එක හම්බුණා. ඉන්නේ ඒක අපි ඉස්සල්ලාම මෙන්න මෙහි යන්න තියෙනවා. අපි මෙතන ඉස්සල්ලාම දාලා තිනවා මේ කියනවා උතෙන්ද. ඊට පස්සේ ඔහොම යනකොට ඉස්සල්ලාම අපිට තියෙන්න ඕනි ලොකු ගහක් හම් වෙනවා. මේ ටිකේ ලොකු ගහක් තියෙන්න ඕනි ආර්තින්නේ ගහ. එතකොට අපිට මෙතන මයින් සලකුණක් තියෙන්න ඕනි. ඒතකොට මේ යනකොට අපිට ගහක් හම් වෙන්න ඕනි. තාපොත් මිල්ල ගලවලා යනවා. මේ හරිය තියෙන්න ඕනේ මල්ලි සලකුණක්. ඒකට අපිට මෙතන ගහක් වෙන්නුම් කරන්න ඕනි. අරක වෙන්න විදියක් නෑ. හැබැයි චර ලොකු ගහක් වෙන්න විදියක් නෑ. මෙතන සාමාන්‍ය ගහක් තමයි කරලා තියෙන්නේ. ඒකට මෙතන තව මොකක් හරි සලකුණ තියෙන්න ඕනේ. අපි බලමු. අම්මට උඩු සලකුණු නම් හම්බුණාමයි පුතේ. කතර සලකුණක් අපිට වෙන්නුම් කරන්න මේකෙත් තියෙන කතර සලකුණ. බලමු මෙතන බහන්නේ තියෙද කියලා. ඒක දෙමින් කියලා. අපි පොඩ්ඩක් බලමු. සේප් එකේ මේ හරි මොකක්ම හරි තියෙන්න ඕනේ. මොකක්ම හරි තියෙන්න ඕනේ. සලකුණක් හරි මොකක් හරි සලකුණ හම්බුණා අපිට. දැන් යම් කිසි දෙයක් හම්බලා තියෙන්න ඕනේ. පොතේ හැටියට අපි බලමු. පොතේ හැටියට කියවුවා මැප් එකේ විදිහට. ඒක හිතන්න එපා වැඩි. කටුල් වාගයක් තියෙනවා. කටුල් වා මට උඩු කඩි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ගණන් ගන්න එපා. කඩි කියන જાතියට මං කැමතියි. සලාම කාඩ් එකක් හම්බුණා සෙවනට. සෙවනට දෙවෙනි සලකුණට යන්න. මේ පැත්තට වම් පැත්තට තියෙන එකේ ළඟයි ටිකක් සලකුණට. ඒකට ගිහිල්ලා උඩහා ටිකට යනවා. හරි යාළුවනේ මේ වෙද්දින් අපේ යහළුවෝ තුන් දෙනා තරංගෙට එකින් එකත් එක්ක හොඩුවවල් ටික හොයන ගමන් තමයි ඉන්නේ. අපි බලමු කවුද ඉස්සරම හොඩුවවල් ටික හොයාගන්නේ කියලා. දැනට නම් ඉස්සරලම ඉන්නේ අපේ පළවෙනි තරංකරුවා මේ වෙද්දින්. අපි බලමු ඒත් සමහර විට ඉස්සරහදී ඒක වෙනස් වෙන්න පුළුවන්. එයා පරක්කු වෙන්න පුළුවන්. තව තරංකරුවෙක් ඉස්සරහට එන්න පුළුවන්. අපි බලමු එයා ඒ තැන තියාගෙන ඉස්සරහට යයිද මැප් එකේ ඉවර වෙනකම්ම කියලා. හරි ඉතින් ඔයාලට හිතෙන්නේ මොන තරංකරුවා ඉස්සරම දිනයි කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් තාමත් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා ඊටු ටික බලන්න සෙට් වෙන්න.
මාරුයි. මේකේ තියෙන්නේ යන්න පාර. හම්බුණා ඒ සලකුණ. අනිත් හොළුව තමයි දැන් අපිට නෑ සලකුණ හම්බුණා. එතකොට හරි ගයිස් මෙතන තිබ්බ කතිරේ බලමු මේ හරිය තමයි කොහෙද තියෙන්න ඕනේ මම. ඒ හොළුව තිබ්බා. එතන කවුරු හරි හාරලා තියෙනවා. එතන හාරලා තියෙනවා මම අම්මා කවුරු හරි. එතන මොකුත් නෑ. ඉන්නවා කියනවනම් එතකොට අපිට තා මේ වගේ කොලයක් තමයි හම්බෙන්න ඕනේ. අපිට මේ වගේ කොලයක් අම්මා මගේ පුතේ හම්බෙන්න ඕනේ. දැන් ඒ හොළුව අපිට ඉස්සරහට ගිහලා බලමු එහෙම. යන්නත් බෑ. උමංගුවද මන්ද. ගහක් තමයි තියනවා කියන්නේ ඒ ගහක. මෙතන මට අනිත් පැත්ත හම්බුණා යාළුවා. අනම් මේ ටින් එක මේකමත් තියෙන්නේ. හරි දැන් අපිට යන්න තියෙන්නේ මේ උඩම තියෙන මේ කරයි අර අන්තිම එකට යන්න තියෙන හේතු උනට මේ යට දෙක දැන් හොයාගත්තා. දැන් අර උඩ තුන්වෙනි එක තමයි හොයාගන්න තියෙන්නේ. හරි දැන් අපි සොහන උඩ ඉන්නේ. මෙතන තමයි සොහන තියෙන්නේ. අපි දැන් සොහන ළඟ ඉන්නේ. දැන් අපිට යන්න තියෙන්නේ මේකට. දැන් අපිට මෙතෙන්ට යන්න. එතෙන්ට ගිහිල්ලා ඒකත් හොයාගත්තොත් අර උඩ මේක හොයාගන්න. දැන් අපි ඒකටත් ළඟලා ඉන්නේ. ළඟම තියෙන ඕනේ සලකුණක්. ළඟ මේ හරිය තියෙන්න ඕනේ. මේ මුල්ලෙන් අපි ඉන්නේ මේ වංගු හරිය. මේ හරියම දැන් ඒකක් තියෙන්න ඕනේ සලකුණ. දැන් ඒ සලකුණ මේ හරියම තියෙන්න ඕනේ. මේ හරිය තමයි සලකුණ. මේ මුල්ලේ තියෙන්නේ. ඒ සලකුණත් අපිට හම්බුණා දැන්. මේ තියෙන සලකුණ. හරි මේ හරිය දැන් බිම කොහේ හරි. හරි ඒ සලකුණත් අපි හොයාගත්ත යන පාර කියලා දෙක. මැප් එකේ දෙවෙනි විදිහට යන්න ඕනේ කොටයක්. එතකොට ගෙට තුන් මුල්ලේ කොටේ තියෙන්න ඕනේ. එතකොට මෙහා මුල්ලේ තමයි කොටේ තියෙන්න ඕනේ. අපි එතකොට ආයේ කොටේ තියෙන හරියට යන්න ඕනේ. නේද? කොටේ තියෙන හරියට යන් ගයිස්. තන කොළ කැල්ලක සලකුණක් තියෙනවා. හැබැයි මේ සලකුණක් තියෙනවා මේ කොහේ හරි. ඒක ලේසියට අපිට හදලා තියෙනවා. සලකුණක් තියෙන්න ඕනේ කොහේ හරි. එතකොට මෙතන කොටයක් තියෙනවා කියලා කොටේ තමයි කතිර කරලා තියෙන්නේ. කොටේ කොහේ හරි කතිරයක් ගහලා තියෙනවනේ. තියෙනවා යම්ම කොටේ කතිර නම් තිබ්බා. දැන් අපි හොයාගන්න ඕනේ මේ වගේ කොළ කැල්ලක් තියෙනවා. කොළ කැල්ල තමයි අපිට හොයාගන්න ඕනේ. බලමු ගයිස් කොළ කැල්ල කොහෙද ගහලා තියෙනවද දන්නේ නැහැ. ඒතර මෙතන කොළයක් තියෙන්න ඕනේ කොහොම හරි. ඉතින් බලමු.
කතිර කිට්ටුව තමයි කොලේ තියෙන්නේ. කතිර අම්මට උඩ මේ තියෙන්නේ මයි පුතේ. මේ හෙට්නවා කොලේ හෙට්නවා. අංක 3 කියන අංක 3 හම්බෙලා තියෙනවා අපිට. තව පිට 2යි හොයාගන්න දෙන්නේ. මම හිතන්නේ මැප් එක හොයාගන්න දෙන්නේ මේ තෙලිකාවෙන් කියන දේ තමයි. අපිට 2යි හොයාගන්න දෙන්නේ. මම රේඩිය අපසගම ඉක්මනට මෙත් අයට කලින් මොනවාරි තියෙන්නේ කන්ට එක. අපේ හැටියට මෙතන මේ කණු තමයි මේකෙන් දෙන්නලා තියෙන්නේ. මම හිතුවා මේව තමයි පිටලා තියෙන්නේ. දවසට 3 අරක් කියලා තියෙනවා. හරි දැන් අපිට මේ මෙතන එකයි මේ උඩ තියෙන හඳුර ගාව එකයි තමයි හොයාගන්න තියෙන්නේ. මෙතන තියෙන ගහ ඒ ගහ වෙන්න ඕන. මේ තියෙන්නේ දැන් මෙතන. හරි මේ තියෙන්නේ සලකුණ හම්බුණා දැන්. මේ තියෙන හොඩුවව තිබ්බා. දැන් අපිට ඒකේ තියෙන්නේ net කියලා. චෝර මේ පාර දිගේ තමයි දෙන කොටේට මෙහි මෙහින් ගියා කියන්නේ. මෙහින් යන්න දෙන්නේ. අලි කොටිය කිරිය පොඩ්ඩක් හපහිකයි ඉච්චරයි. මෙන්න මොනවද නම් කරන්න තියෙයි. අලි හපනවා මේ පැත්තේ අලි හපනවා. ඒ කියන්නේ මේ ගහන්නේ හපනවා. එතකොට අපිට මේ හැරි මොකක් හරි තියෙන්න ඕන තව සලකුණක්. ඉස්සරහට ගිහින් බලන්න මට මෙතන සලකුණක් තියෙනවා. ඒ කියන්නේ මේ හැරි තමයි මොකක් හරි සීන් එක තියෙන්න ඕනේ. ඒතකොට අපිට මෙතන ගහක් පෙන්නුම් කරනවා. ගහට ගහ දෙකක් කරනවා අපිට මේ හරිය තමයි තියෙන්න ඕනේ බාණ්ඩේ. මේ තියෙන කතර ගහ. හරිද? ඒතකොට අපිට මේ හරිය මොකක් හරි සිස්ටම් එකක් තියෙන්න ඕනේ මම අම්මා. අම්මට උඩු මොකක් හරි කැපෑගුණා. පැහැගුණත් එක්කම මොන හරි තියෙනවා. හරි අපිට අනිත් එකත් හම්බුණා. ඒතකොට අපි කෑලි 4ක් හොයානේ. තව එකයි අපිට හොයාගන්න දෙන්නේ. කත අපි හොයාගමු. හරි මම දැන් අන්තිම එකක් තියෙන තැන දැක්කා. ඉතින් යාළුවනේ අපිට අන්තිම එකක් හම්බුණා. ඉන්න විදිහට තමයි අපිට හම්බුනේ ඔක්කොම ටික. හොයාගන්න නම් අපිට ආයෙ හිටපු තැනටම යන්න ඕනේ. හිටපු තැනට කියන්නේ අපි අර පොඩි මේ වාඩියක් වගේ එක්ක හම්බුනේ එන්න එතෙන් යන්න ඕනේ අපි. හරි ගායිස් එතන වාඩිය ගාවට යමු. කොටේ ගාවට ආවා. කොටේ ඉස්සරහා වාඩිය තියෙන්නේ. එතකොට වාඩිය හරි. එතකොට වාඩියට දකුණු පැත්ත මුල්ලේ තමයි තියෙන්න ඕනේ. මේ වැග. තව සලකුණ. ඒ සලකුණට යන්න නම් අපි කෙලින්ම යන්න ඕනේ. වැටෙන්නේ මම යන්නේ. මෙන්න මේ පාරට වැටෙන්න. මේ පාර දිගේ තමයි තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මේ පාර දිගේ තමයි තියෙන්න ඕනේ.
බලමු අපි දෙවියන් කියලා. හපනාලි ඉන්නවා ගයිස් මෙහි. එයාලා මගේ හපයිත් දන්නේ නැහැ. පොඩි පොඩි වතුර තිබහකුත් වෙනවා. පොඩි කියන්නේ පොඩිම නෑ. මේ හරියම අය අම්මා කියනවා මෙතන සලකුණක් තියෙනවා. සලකුණක් කියන්නේ කොළ කෑල්ලක්. කොළ කෑල්ලක මොනවා අපිට ඔච්චර වෙලා ගඩොල් හම්බුණා. ඒ වගේම කොළ කෑලි හම්බුණා. ඒ කියන්නේ මේ හරිය කොළ කෑල්ලක් තිබ්බා කියන්නේ මේ හරිය බඩු තියෙනවා. මේ හරිය බඩු කොහේ හරි තියෙන්න ඕනේ. සද්දයක් එනවා. ගයිස් මෙතන ඉන්නත් බයයි. මෙතන පොඩ්ඩක් භයානක තත්ත්වයක් පෙන්눔 කරනවා මට. හරි සලකුණ හම්බුණා මම යන්නේ. අය පුතේ සලකුණ හම්බුණා. මේ හරිය බඩු කෑල්ල තියෙන්න ඕනේ. ඒ හොයාගමු කොහොම හරි. හැම එකම වගේ ගහක් යට දාලා තිබ්බා. ඒ කියන්නේ මේකෙත් ගහ යට තමයි තියෙන්න ඕනේ. කොහොම හරි ගහ යට තමයි තියෙන්න ඕනේ. ගහ යට තමයි තියෙන්න ඕනේ මෙතන කොහේ හරි නේද? චෝර ගහ කෙලින් මෙහෙම තියෙන්නේ. මොහොම තියෙනකොට මේ හරිය බඩු කෑල්ල තියෙනවා. හරි මය පුතේ ඒකත් හම්බුණා. ඒක කියන්නේ එක්සෙම්බුවක්. හරි එතකොට අපිට පහේ කෑලි හම්බෙලා තියෙන්නේ. අපි දැන් මේක කෑලි පහ ගලපලා වචනයක් හදා ගන්න ඕනේ. අපි යන්න. අනික් තරඟකාරයන් කොහොම යනවද දන්නේ නැහැ. අපි කොහොම හරි මෙතන මේ විදිහට තමයි තියෙන්නේ මට අම්මනේ පෙරිගාවට. මේකේ තියෙන නිදාණයට යන්න සොයාගන්න දවස් 3 ශබ්දයක් ඇසෙන සීනුවක් කියලා. මට හිතෙන්නේ මේක පන්සලේ මොකක් හරි ගන්ටාර සම්බන්ධ එහෙම එකක් තමයි තියෙන්නේ. ඉක්මනට අපි යම් පන්සලට එහෙම මොකක් හරි අපිට දෙවෙනි මැප් එක ගැන හොදුවක් හම්බේ. අපි යන් ඉක්මනට. ඔයා ගන්න කොහොමද වැඩි? අංක 1 කෝ. අංක 1 සෙවනට. එතන නම්බර් 2 මේක හම්බුණා. ඊට පස්සේ අංක 3. ඊට පස්සේ අංක 4. ඊට පස්සේ අංක 5. සෙවන පිට ගසක් නිදාණයට පාර කියන එක එක්සෙම්බුවක්. හරි ගයිස් දැන් අපි යන්න ඕනේ. අතන තරංගකාරයන් තුන් දෙනා යන්න කලින් අපි යටින් යන්න ඕනේ. ඊට පස්සේ අපි යන්න. අපි යන්න. මෙතන හිටපු දැනට තරංග කරපු තැනට යන්න ඕනේ. අපි ආයෙ මොනට ඉන්න. අපි ඉතින් යන්න. තරට යන්න අපි. අයි තරංග කරපු තැනට යන්න ඕනේ. අපි කියලා වෙනස් එකක් පැත්තෙන් පෙන්නුම් කරන්න. හරි ඉතින් ගයිස් මේ වෙද්දින් අපේ තරංකරුවන් මැප් එකේ හොඩුවවල් හොයාගෙන ඇති. කොහොම වුණත් තරංකරුවන් දෙදෙනෙක්ට විතරයි ඊළඟ මැප් එක හොයාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කවුද ඉස්සරෝ මෙන්න තරංකරුවන් දෙදෙනා කියලා. හරි ඉතින් මේ වෙද්දින් අපි පළවෙනි තරංකරුවා එනවා. බලමු අපි මොනවද හොඩුවවල් හොයාගෙන තියෙන්නේ. දෙවෙනි මැප් එක හොයාගන්න පුළුවන් වේද කියලා අපේ පළවෙනි තරංකරුවට. මොනවද ඔයාලට හම්බෙච්ච හොඩු? හරි ඉතින් මට හොඩුවවල් කීයක් හම්බුණාද ඔක්කොම හොයාගත්තද තිබ්බ? හොයාගත්තා. පහක් තිබ්බද? හරි එහෙනම් ඔයාලට දැන් හම්බෙලා තියෙන හොඩුවවල් වලින් ඔයා දැන් ඕකේ හැදෙන වචනේ භාවිතා කරලා ඔයාගේ දෙවෙනි මැප් එක හොයාගන්න පුළුවන් ඔයාලට ගේම් එකේ ඉදිරියට යන්න. හරි ඉතින් අපිට හම්බෙච්ච හොටුව වලට අනුව ඉන්න ගන්ටාරකුත් නෑ. බලමු කොහේ හරි මෙහෙ ඇති සලකුණක් දාලා. ගන්ටාරකුත් තමයි දාලා දෙන්නේ. ඉතින් කොහොමද හරි මම හිතන්නේ මම සලකුණ දැක්කා. මෙතන තමයි මෙහෙ කොහෙද තමයි දෙන්න ඕනේ. හරි ටිකක් තමුණා. හරි හොයාගත්තා අපි ඒක. කොහොම හරි. හරි ගයිස් ඉතින් මේ වෙද්දින් අපේ පළවෙනි තරංකරුවා දෙවෙනි මැප් එක හොයාගෙන තියෙන්නේ. අපිට තව එක තරංකරුවට විතරයි දෙවෙනි මැප් එක හොයාගන්න පුළුවන්. අපි බලමු මේ ජයග්‍රාහකයා කවුද කියලා. මේ වෙද්දින් අපේ දෙවෙනි තරංකරුවත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට දිනපු තරංකරුවන් දෙදෙනාම ඇවිල්ලා ඉන්නේ මේ වෙද්දින්. අනිත් තරංකරුවා ඒතකොට අපේ තරගෙන් ඉවත් වෙනවා. ඒතකොට අපි මේ තරංකරුවා හොඩුවවල් කීයක් හොයාගත්තද දැන්? 5ක් හොයාගෙන. හරි ඒ හම්බෙච්ච හොඩුවවල් පහෙන් දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ දෙවෙනි මැප් එක හොයාගෙන ඉදිරියට යන්න තියෙන්නේ. 7 සිටි ගහක් වෙන්නේ මේ බෝගහ වෙන්න ඕනි. එතකොට අපිට පාර කියන එක්සෙම්බුවක්. එතකොට තව අපිට සෙම්බුවක් හම්බෙන්න ඕනේ. එතකොට අපිට සෙම්බු කිව්වහම හරි ඒ දෙකම එකයි. අපිට දැන් මෙතන හොයාගන්න ඕනේ හොඩුවාවක් ඇද්දි මොකක් හරි. කතිරයක් කියනවා. කතිරයක් එක්කන් මේ හරිය තමයි තියෙන්න ඕනේ. මැප් එකක් කියන දේ නිකන් දාලා තියන්න බෑ.
ඔක්කොම කරේ. හැබැයි මේ ටිකේ තමයි තියෙන්න ඕනේ. හරි මෙතන හුණු ගාලා තියෙනවා. බලමු. මට සිරි හම්බුණා මයි පුතේ. හම්බුණා. හරි ඉතින් guys මේ වෙද්දින් අපේ පළවෙනි තරම් කරුසා තුන්වෙනි තරම් කරු මැච් එක ඉවර කරලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ හොඩුවවල් යාලට පළවෙනි මැප් එකේ හම්බෙච්ච හොඩුවවල් ඔක්කොම හොයාගෙන යාළුවා දෙවෙනි මැප් එක හොයාගෙන ඉන්නේ මේ වෙද්දින් අපි බලමු දෙවෙනි මැප් එකේ මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේද මගේ නිදානේ හොයාගන්න පුළුවන් වේද ඒ වගේ මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වේද කියලා අපි part 2 එකෙන් හම්බෙමු. එතකන් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.